all in one with නිර්මාන් මගේ channel එකට සියලුම දෙනා අයිබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නවා ඌව පළාතට බදුල්ල දිස්ත්‍රික්කෙට. මුතියංගනේ රජමහා විහාරයට තමයි ඇවිල්ලා ඉන්නේ. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කර තවත් ස්ථානයක් තමයි මුතියංගනේ රජමහා විහාරය. 16ම ස්ථාන වලින් තවත් එක ස්ථානයක් තමයි මුතියංගනේ රජමහා විහාරය. අපි ගිහිල්ලා බැඳ පුදාගමු. අපිත් එක්ක එකතු වෙනවා මුතියංගන රජමහා විහාරස්ථානයේ වැඩ සිටින හිමිනමක්. අපි කතා කරලා අහලා දැනගමු මොකක්ද මේ විහාරස්ථානයේ මේ පුණ්‍ය භූමියේ ඉතිහාස කතාව කියලා. බුදුරජාණන් වහන්සේ අපේ රටට 3 වතාවක් වැඩම කරනවා. ඒ වතාව තුනේදී 3 වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ කැලණියට. කැලණිය පුරවරයට වැඩම කරන්නේ 500ක් මහරහතන් වහන්සේලා සමග. මේ මොහොතේදී මේ ඌව පළාතට බදුළු පුරවරේ කදිපුරුහිත දෙවි කෙනෙක් ඉන්නවා. ඉන්දක දෙවියෝ. මේ ඉන්දක දෙවියන් ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේට මේ භූමියට වැඩම කරන්න. ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ අර 500ක් මහරහතන් වහන්සේලා සමග මේ භූමියට වැඩම කරනවා. වැඩම කරලා සමවත්සෝයෙන් එක වෙලාවක් වැඩ ඉන්නවා. ඒ වෙලාවේ ඉන්දක දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් පූජා වස්තුවක් අයද සිටිනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිරස පිළිබඳලා කේශ ධාතුන් වහන්සේ මතකොට ඊනනතුරු වහන්සේ අදිෂ්ඨාන කරනවා තමන් වහන්සේගේ ශරීරයෙන් දහඩිය බිඳු කිහිපයක් පිටවෙනවා. මේ පිටවන දහඩිය බිඳු මුතු භවත පරිවර්තනය වෙන අදිෂ්ඨාන. මේ මුතු භවත පරිවර්තනය වූ දාබිඳු ඒ වගේම කේශ ධාතුන් වහන්සේලාත් ඉන්දක දෙවියන්ට බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. අනතුරුව ඉන්දක දෙවියන් බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයෙන් වැඩම කළ පසුව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ තුලම අර කේශ ධාතුන් වහන්සේලාත් මුක්තක ධාතුන් වහන්සේලාත් තැන්පත් කළා. මුක්තක ධාතුන් වහන්සේ කියන්නේ මුතු ධාතුන් වහන්සේලා. මේ ධාතුන් වහන්සේලා තැන්පත් කළා පුරාවට සෑයක් වෙනවා. ඒ සෑය තමයි පසු කාලීනව අපේ රටට බුදුදහම ලැබීමත් සමග දේවානම්පියතිස්ස මහරජතුමා අද මේ ඔබට දකින්න තිබෙන ආකාරයට විශාල කොට නිර්මාණය කරන්නේ දේවානම්පියතිස්ස මහරජතුමා විසින්. එතකොට අපේ හැමදෙරුවනේ මේ චෛත්‍ය කීප වතාවක් මං හිතන්නේ ප්‍රතිසංස්කරණයට ලක් වෙනව නේද? ඔව්. ඒ විදේශ ආක්‍රමණත් එක්ක විනාශයටපත් වෙනවා. අවසාන වතාවට මේ චෛත්‍ය රාජයන් වහන්සේ ප්‍රතිසංස්කරණය කරන්නේ 2500 වෙනි සම්බුද්ධ ජයන්තියට සමගාමීව. අපේ හැමදෙරුවේ දැනගන්න කැමති වර්තමාන තත්ත්වය කොහොමද මෙතන පාලනය වෙන්නේ කියලා? වර්තමානයේ මුතියංගන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරය ඔබවන්නේ වර්තමානයේ මහා විහාර වංශික ශ්‍රාමෝපාලි මහානිකාය අස්කිරි මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ විහාරාධිපතිත්වයේ යටතේ මේ විහාරස්ථානයේ පාලනය කෙරෙන්නේ. මේ පුණ්‍ය භූමියේ වර්තමාන භාරකාරත්වය සුලන්නේ මේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වන මුරුත්තනීය ධම්මරතනාභිධාන නායක හාමුදුරුවෝ සියම් මහානිකාය අස්කිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනාවෙන් තමයි මේ ස්ථානයේ වර්තමානයේ මේ සියලු කටයුතු සිදු වෙන්නේ. බොහොමත් ස්තුතියි අපේ හැමදෙරුවනේ අපිත් එක්ක එකතු වෙලා මේ විදිහට සාකච්ඡා කරන්න ලැබුණේ. ස්තුතියි.
ආරාධනා කරනවා සියලුම දෙනාට එන්න මේ පුදුබිම වැඳ පුදා ගන්න කියලා. නැවතත් වැඩසටහනකින් එනතුරු සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.